අපේක්ෂා රෝහල අසල තියෙන පන්සල එතනට ගිය හැම කෙනෙකුගේම මතකයේ තිබෙන ස්ථානයක්. ඉතින් මේ විහාරස්ථානයට ලැබුණු ගිලන් රථය මේ වනතුරුත් නිදහස් කරගන්නට නොහැකිව තිබෙනවා. ඉතින් ඒ අපේක්ෂාව මල්ඵල ගන්වන්නට කැමති කෙනෙකුට මේ ආරාධනය ලෝකයාගේ. මහරගම අපේක්ෂා රෝහලේ විහාරය ගැන අපේ ලෝකයින්ට මීට කලින් දවසකත් ලෝකයා කිව්වනේ. අපේක්ෂා රෝහලේදී පිළිකා රෝගයට ගොදුරු වෙලා මිය යන නැති බැරි අගහිඟකම් වලින් පිරිච්ච පිළිකා රෝගීන්ගේ පවුල්වලට ඒ මියගිය කෙනාගේ අවසන් කටයුතු සිදු කරන්න අවශ්‍ය මිනි පෙට්ටිය මේ පන්සලෙන් නොමිලේ ලබා දෙනවා. ඒ වගේම තවත් සේවාවන් විශාල ප්‍රමාණයකුත් පන්සලෙන් සපයනවා. ඒ අතරට නේවාසික රෝගීන් රැකබලා ගැනීම, ඔවුන්ට අවශ්‍ය ආහාර ලබා දීම වගේ දේවල්ද ඇතුළත් කියලා ලෝකයා ලොකු විස්තරයක් කිව්වා. ඒ වගේම ලෝකයා කිව්වා ගිලන් රථයක් බවට පත් කරපු වෑන් රථයක් ජපානයේ දායකයෙක්ගෙන් නොමිලේ ලැබිලා තියෙනවා. ඒක හම්බන්තොට වරායෙන් නිදහස් කරගන්න උදව් කරන්න කියලා. ඒකට මොකද වුනේ කියලා අපේ පොඩි හාමුදුරුවන්ගෙන් අහගන්නකෝ. ජපානයේ සිටින එක්තරා පින්වත් මහත්මියෙකු විසින් මිනි පෙට්ටි රැගෙන යාම සඳහා අවශ්‍ය කරන වෑන් රථයක් සකස් කරලා අපිට ලබා දුන්නා. ඉතින් ඒ ලබා දුන්නේ ගිය අවුරුද්දේ 2024 මාර්තු මාස 4 වෙනිදා තමයි අපිට ලබා දුන්නේ. ඒදා ලංකාවට ගෙනාවා. ඒ අපිට ලබා ගැනීමේදී අපිට කස්ටම් එක මතක් කරනවා ලක්ෂ 71ක් කියලා. සමාජ මාධ්‍යයෙන් ඒ වගේම මේ දෙරණ මාධ්‍ය තුලින් ලෝකේ සහ ලෝකීය ප්‍රවෘත්ති විකාශෙන් මේ රට ලෝකය දැනුවත් කරනවා. ඉතින් මේ අවස්ථාවේදී අපිට දායකත්වය දක්වන්න ගොඩක් උදවිය කැමති වෙනවා. ඒ අවස්ථාවේදී මා ගිහලා බැලුවා කස්ටම් එකට කොහොමද මේ මුදල් ටික දෙන්නේ. බලපු අවස්ථාවේදී අපිට කියනවා එයාලගේ තියෙන HS කෝඩ් එක වැරදුනා. එතකොට 3 කෝටි 22 ලක්ෂයක් දීලා තමයි දැන් වාහනේ ගන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඇත්තටම මේ ඉල්ලන්නේ මේ අසරණ මිනිස්සුන්ගේ මිනි පෙට්ටිය නිවසට ගිහින් දෙන්න. ඇත්තටම ඊයේ මිනි පෙට්ටිය මස්කලියට දුන්නාම ඒ මිනිස්සුන්ට මිනි පෙට්ටිය ගන්න ගෙනියන්න වත්කමක් නැහැ. බලනකොට මේ මහරගමේ ඉඳලා මස්කලියට ගෙනියන්න රුපියල් 60000 ඉල්ලනවා. එයාලට ඒක කරගැනීම හැකියාව නැතිනම් මස්කලියේ ඉඳන් ලොරියක් එනවා මේ මිනි පෙට්ටිය අරගෙන. ඔබට දකින්න පුළුවන් මගේ ඡායාරූප තියෙනවා. එතකොට මේ වාහනේ මේ පෙට්ටිය අරන් යන්නේ ලොරියක දාලා වහගෙන අරන් යන්නේ. අපිට තිබුණා නම් මේ වාහනේ තෙල් ගාගන්නේ මට මොනවාරි කරලා මේ දායක වාහනේ නිවසට මිනි පෙට්ටිය ගිහින් දෙන්න පුළුවන්. බිල්ලියම් කරන්න පුළුවන් හැම තැනම බිල්ලියම් කළා. නමුත් කිසි තැනකින් ලැබුණේ නැහැ. ඕන්න ඉතින් වැඩි. ජපානයේ මහත්මයෙක් නොමිලේම අපේම අගහිඟකම් තියෙන මිනිස්සුන්ගේ පහසුවට දුන්න වෑන් රථය මිනිස්සු වෙනුවෙන් නිදහස් කරලා දෙන්න පුළුවන් කිසිම බලධාරියෙක්වත් නැද්ද? බලන්න. ඒ වාහනේ තිබ්බේ නැති නිසා පහුගිය දවසක අපේක්ෂා රෝහලේදී මියගිය මස්කෙලිය ප්‍රදේශයේ පදිංචි දමිල තරුණයෙකුගේ පවුලේ පිරිසටත් පන්සලෙන් මිනි පෙට්ටියක් ලබා දීලා ඒ මිනි පෙට්ටිය මස්කෙලියට ගෙනියන්නවත් ඒ අයට හැකියාවක් නැතිකොට පන්සලට ලැබුණු වෑන් රථයක් නැති නිසා ඒ අයට ලොරියක පටවගෙන තමයි දේහය ගමට අරන් යන්න උනේ. ලොකු බලයක් දීලා රජයක් පත් කරගෙන තියෙන රටේ මේ පන්සලට ලැබුණ ගිලන් රථය වරායෙන් නිදහස් කරලා දෙන්න තරම් හැකියාවක් තියෙන කිසිම කෙනෙක් නැද්ද? මේ ගිලන් රථය නිදහස් කරලා දෙන්න කටයුතු කරනවා නම් ඒක විශාල පුණ්‍ය කර්මයක් වේවි කියලා ආයෙත් ලෝකයා මතක් කරනවා.